කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නකොටම අපි මේ පාරේ ඉන්නේ. ඔයාලා බලනවා ඇතිනේ අපි මේ කොහෙදද යන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ අපි කොහෙද යන්නේ, කොහෙද ගියේ, මොනවද කරේ කියලා බලන්න. අපි ගෙදරින් එනකොට 6:00 විතර වගේ. දැන් මේ පික්නික් එකක් දාලා අපි එක එනකන් තමයි පාරට වෙලා ඉන්නේ. අපි පොඩ්ඩක් කලින් ආවා මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් හරි ගන්න පුළුවන් නේ කියලා ඉතින් පාරට ආවා. අපි ඉතින් පික්නික් ආවම යමු. කවුද ඉන්නේ බබා? එතකන් ගොඩ ඉන්නකෝ. අම්ම ඉන්නවා. අයන්නේ. ඔන්න ඉතින් දැන් බෝන් එකේ නැත්නම් අපි මෙතන ඉන්නේ. මේකත් ආවා. අපි මේ අද ට්‍රීවිල් එකක් නෙමෙයි දැම්මේ. හවස් වෙලානේ යන්නේ ගොඩක්. මේ දවස්වල හවසට සීතලයිනේ. તો ට්‍රීවිල් එක කියනකොට බබාට සීතල වදින නිසා මේ අද කැබ් එකක් තමයි දැම්මේ. මේ බබා සංකර ගන්නත් ඕනනේ. නැත්නම් ඉතින් අපි වීල් එකක් තමයි දාන්නේ. අපි ඉතින් ලොකුවට සල්ලි තියන හැනන් නෙමෙයි. අපි ඉතින් අපිට වාහනයක් නැති නිසා අපි පික්නික් දාගෙන තමයි යන ගමන් ඔක්කොම යන්නේ. ඔන්න ඉතින් දැන් නම් ඔයාලා දන්නවා අපි කොහෙටද ආවේ කියලා. ඉතින් වැලන්ටයින් ඩේ එකට ඔයාලා මොනවද කළේ, මොනවද කරන්න හිටියේ? ඒ දේවලුත් ඉතින් කමෙන්ට් එකක් දාන්නකෝ පහලින්. අපි නම් ඇත්තටම ඉතින් අපේ ආදරේ වටිනාම දේ ඉතින් අපේ බබානේ. අපිට ඉතින් හැම දෙයකටම වඩා වටින්නේ බබානේ. අපි ඉතින් අපේ වැලන්ටයින් ගිෆ්ට් එක විදිහට අපිට මට හම්බුන මගේ මැනිකට දුම් ගන්න තමයි අපි ආවේ. ඉතින් මම නම් හිතන්නේ හැමදාම මේ ආදරේට ඉතින් ස්පෙෂල් ඩේ එකක් ඕන වෙන්නේ නැහැනේ. අපි ආදරෙන් ඉන්නවා නම්, අපිට ආදරේ කරන අය අපේ ළඟ ඉන්නවා නම් මේ හැම දවසක්ම විශේෂ දවසක් විදිහට තමයි ඉතින් මම නම් හිතන්නේ. ඔයාලටත් එහෙම ඇති කියලා ඉතින් මම විශ්වාස කරනවා. ඔයාලා නම් ඉතින් මෙතන දන්න අයත් ඉන්නවා, නැති අයත් ඇති. මේ කිරිබත් කුල තිලකවර්ධනයකට තමයි අපි ආවේ. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. මම ඔයාලට ඉතින් කලින් කිව්වනේ අද මේ බබාට දුම් ගන්න තමයි යන්නේ. එන්නකෝ ඉතින් ඔයාලත් මාත් එක්ක යන්න. ලස්සන දුම් තෝරන්න. ලස්සන ගවුම් නම් ගොඩාරියක් තිබුණා. එන්නකෝ ඉතින් ඔයාලත් අපිත් එක්ක යන්න. තොප්පියක් බලන්න බබා ඉතින් හස්බන්ඩ් නැති ඉන්නේ. එයා පොඩ්ඩක් අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. බිමට බහින්න ඕන කියනවා. ඒකට මේ දුවන්න ඇවිදින්න බෑනේ. ඉතින් හරිය පරිස්සම් කරන්නත් ඕනනේ. හස්බන්ඩ් ඉතින් හරිය අමාරුවෙන් තියාගෙන ඉන්නේ. ඔය ඉතින් මම ගියා මේ බෑග් එකක්, හෑන්ඩ් බෑග් එකක් බලන්න මට. එතන ඉතින් ගොඩක් බැලුවා මට සෙට් වෙන එකක් වගේ ඉතින් මම ඒක ගත්තා. අරගෙනත් ආයෙ මේ මිරර් එක ළඟට ගිහින් දෙතුන් පාරක් බලලා ඒක මට ආයෙ සෙට් වෙන්නා වගේ ඉතින් තියලා ආවා. ගණන් එහෙමනම් මේ ඇත්තටම සාධාරණයි. ලොකු ගණන් නැහැ. සාමාන්‍ය ගානේ ඉඳන් ලොකු ගණන් වලට තිබුණා. මම හිතන જાති එකක් මට හම්බුනේ නෑ. ඒ නිසා ඉතින් මම අර බලපු එකක් තියලා ආවා. ඇත්තට හරියම අමාරු වුණා මේ බබාව බලා ගන්න. එයා බිම තියන්නත් බැහැනේ. බිම තියන්න තරම් ලොකු එක්කෙනෙක් නෙමෙයිනේ. ඉතින් එයාව හරිම අමාරු වුණා වඩාගෙන ඉන්න හස්බන්ඩ්. එයයි මායි ඉතින් මාරුවට ගෝමල් වල ටික කරගත්තා. ඉතින් අපි කොහොමද එයාට ඕන ටික කොහොම ඉක්මනට මේ බලලා කරලා ගත්තා. හස්බන්ඩ්යි මටයි ඕන දේවල් ඇත්තටම ගන්න බැරි වුණා. කියන්නේ ඇත්තටම අපිට ගොඩාක් වීඩියෝ ගණන් කරගන්න බැරි වුණා.
තැනින් තැන ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. වෙනදාට එන්නේ ඉතින් තනියම බබා අරන් එන්නේ නෑ. අරන් ආවම ඉතින් බෑනේ. හරිම එයාටත් අපහසුයි, එයාටත් අමාරුයි, අපිටත් අමාරුයි. ඒ නිසා ඉතින් ගොඩක් දුරට තනියම තමයි එන්නේ. අද ඉතින් බබාටම ඕන නිසා තමයි එයාව එක් කරගෙනම ආවේ. කොච්චර වුණත් අර එයාට සයිස් එක එයාගේ දේවල් ඉතින් අපිට හිතේ මිම්මට මට නම් ගන්න බෑ. ඒක පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වෙනවා, වෙනස් වෙනවා. ආයෙම ඊට පස්සේ මාරු කරන්න වෙනවා. ඒ නිසා ඉතින් බබාව එක් කරගෙනම ආවා. අපිට ඕන දේවල් ගන්න ඉතින් අපි ආයෙ තනියම වෙනම වෙලාවක යනවා කියලා හිතාගෙන ඉතින් බබාගේ වැඩ ටික කරගෙන අපි ඔහොම ආවා. ඉතින් මේ බලන්න ඉන්නකෝ වීඩියෝ එකත් එක්ක මොනවද ගත්තේ කියලා. යාළුවනේ වෙලාව යනවා දැන් ඉතින් මේ වෙද්දි ගොඩක් රැ වෙලා තමයි තියෙන්නේ. අපි ඉතින් දැන් ඉක්මන් කරලා ටික කරගෙන ගෙදර යන්න තමයි හිතන්නේ. ඉතින් අපි ඉක්මනට බිල් කරගෙන මේ පහළට ආවා. ඉතින් ඔය වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ ගෙදර ගිහින් අපි බලමු මොනවද අපි ගත්තේ කියලා. දැන් ඉතින් අපි එළියට යන්න තමයි හදන්නේ. අපි වැඩ ටිකක් කරගෙන ඕන දේවලුත් අරගෙන අපි මේ දැන් එළියට යන ගමන් තමයි ඉන්නේ. මේ අපි එන ගමන් දැන් ඉතින් ගොඩක් රැ වෙලානේ. දැන් ගිහින් ඉතින් අපිට උයන්නත් බෑ, කන්න දෙයක් නැති නිසා අපි අද ඉතින් කඩෙන් කන්න දැන් මේ හස්බන්ඩ් ගියා රයිස් එකක් හරි මොනවා හරි කන්න ගේන්න. එතකන් මායි බබයි වාහනේට වෙලා ඉන්නවා. ඉතින් එන ගමන් මේ ආයෙ කීරිස් එකට ගියා. මේ බබාට පළතුරු ටිකක් ගන්න. ගොඩක් රැ වෙලා නිසා මේ වෙලාවට ඉතින් කඩවල් ගොඩක් අහලානේ. ඉතින් මේ කීරිස් එකට ගියා. හස්බන්ඩ් තමයි ඒකටත් ගියේ. මම බබා එක්ක වාහනේට වෙලා හිටියා. ඉතින් එන්නකෝ බලන්න අපි මොනවද ගත්තේ කියලා. ඔය තියෙන ඉස්සෙල්ලාම හස්බන්ඩ්ට ඩෙනිම් ෂෝට් එකක් ගත්තා, ස්කිනර් එකක් ගත්තා. මට ගත්තේ ඒව තමයි තියෙන්නේ. පෑන්ට් එකක් එහෙම, ටී-ෂර්ට් ඒ වගේ. අපි දෙන්නට ඉතින් ගොඩාක් අපි ඇඳුම් ගත්තේ නෑ. මුලින්ම කිව්වනේ ගන්න අපිට අමාරු වුණා බබත් එක්ක. ඔය දේවල් තමයි ඉතින් අපි ගත්තේ. බබාට ගෙදරට අන්දන්න තමයි ඔය ටී-ෂර්ට් එහෙම නම් ගත්තේ. ඉතින් බලන්නකෝ හොඳයිද ලස්සනයිද කියලා. එයාට තොප්පි දෙකක් ගත්තා. ස්ලිපර්ස් දෙකක් ගත්තා. ඔය තියෙන්නේ අනිත් තොප්පිය. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. බයි.